අපේ රට ඉස්සරහට යන්න ජාත්‍යන්තර ඉදිරියේ ඉතාමත් කළු රටක් බවට අපේ රට පරිවර්තන වෙලා තිබුණා. අපි ඉතාමත් ශක්තිමත් ලෙස ක්‍රමානුකූල පියවරෙන් පියවර ජාත්‍යන්තර ප්‍රශංසාවට භාජනය වෙන ජාත්‍යන්තර ඉදිරියේ ඍජුව කෙලින් තියාගෙන අපේ ස්වෛරීභාවය අපේ රට ප්‍රමුඛ කොටගෙන කටයුතු කරන්න පුළුවන් ආණ්ඩුවක් අපි හදලා තියෙනවා. ඒක ඕන රටකට. ඒ නිසා තමයි ජපන් රජය නතර කරපු ව්‍යාපෘති පටන් ගන්නවා. චීන රජය නතර කරපු ව්‍යාපෘති පටන් ගන්නවා. ඉන්දියානු රජය තව තවත් ආධාර ලබා දෙන්න එකඟතාවය පළ කරලා තිබෙනවා. අපි ඉතාමත් ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගිතා අත්තිවාරම හදලා තිබෙනවා. එනිසා මේ අත්තිවාරම් ටික අවශ්‍යයි. දූෂණයෙන් තොර පාලනය, නීතිය කාටත් සමාන වෙන පාලනය, ජාතිවාද වෙනකොට ජාතික සමගිය ගොඩනගන පාලනය, ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය කරන පාලනය මේ සියල්ල අපි ගොඩනගලා තිබෙනවා. ඒ නිසා අත්තිවාරම මත අපි ඉතාමත් ශක්තිමත් ගොඩනැගිල්ලක් ඉදි කරනවා. ඒකේ තියෙනවා සමානාත්මතාවය. ඒකේ තියෙනවා යුක්තිය පිළිබඳ පණිවිඩය. ඒකේ තියෙනවා සමාජ සහකම්පනය. ඒකේ තියෙනවා සමාජයේ බැඳීම. ඒකේ තියෙනවා එකිනෙකාට ගෞරව කිරීම. ඒකේ තියෙනවා මහා අත්පත් කරගන්න ආර්ථික සමෘද්ධිය. ඒකේ තියෙනවා පිරිසිදු රාජ්‍යයක්. ඒකේ තියෙනවා පරිසර පද්ධතිය කෙරෙහි ඉතාමත් ඇඟලුම් ලෙස ඉතාමත් ආකර්ශනීය ලෙස රැකගත යුතු ශේෂ්ත්‍රයක් බලන සමාජයක්. තමන් ගෙදර ඇති කරන සුරතලාට පවා ආදරය ලෙන්ගතුකම දෙන සමාජයක්. මෙම සමාජයක් අපි නිර්මාණය කරන්න ඕන. එනිසා අපි අපේක්ෂා කරනවා අත්තිවාරම අපි ගොඩනගලා තිබෙනවා, ගොඩනගමින් ඉන්නවා. මේක වටා ඉතාමත් හොඳ සමාජ අපේක්ෂාවන් අරමුණු ඉටු කරගත හැකි මහා ප්‍රාකාරයක්, බිල්ඩින් එකක්, ගොඩනැගිල්ලක් අපි මේ තුල ඉදි කරනවා. අන්න ඉදි කිරීමේදී අපි හැමදෙනාටම කාර්යභාරයක් තිබෙනවා. දේශපාලන අධිකාරී හැටියට අපිට විශාල කාර්යභාරයක් තිබෙනවා. අපි අපේ කාර්යභාරය හඳුනාගෙන තියෙනවා. අපේ සීමාමයින් හඳුනාගෙන තියෙනවා. අපේ හැකියාවන් දුබලතාවයන් හඳුනාගෙන තිබෙනවා. අපිට බැරි දේ වෙන අයගෙන් අපි උකහා ගන්නවා. අපිට නොහැකි දේ අනෙක් කෙනාගෙන් අපි උකහා ගන්නවා. උකහාගෙන වංචාවෙන්, දූෂණයෙන්, නාස්තියෙන් තොර දේශපාලනයක් වෙනුවෙන් අපි කැප වෙනවා. මේ අත්තිවාරම මත බිල්ඩින් එක හදන්න නම් ඉතාමත් හොඳ දේශපාලන පරිවර්තනයක් ඕන. අන්නේ දේශපාලන පරිවර්තනයට අපි නායකත්වය දෙනවා. අපි කිට්ටු කරන්න. ඊළඟ අපේ කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයන්ට අපි ආරාධනා කරන ඔබගේ ආයෝජනය. ඔබ ආයෝජනය කරන්න. ඔබට අවශ්‍ය වෙන පහසුකම් හිර වෙන තැන් කියන්න සියල්ල අපි විසඳන්නම්. මේ කොළඹ නගරේ අපි සැලසුම් හදලා තියෙනවා. හිස් බිම් වාණ්‍ය වශයෙන් වටිනාකම් තියෙන හිස් බිම්, මුඩු බිම් කිසිවක් අපේ පළමු කාලය තුල ඉතිරි වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ සියල්ල අපේ රටේ සංවර්ධන වෙනුවෙන් යොදවනවා.